Now I am going to talk about certain words I have created. In West, they talk about hegemony. Hegemon. I have created two new terms, hegemonster and hegemonsterism. Hegemonster means hegemony without any ethics you don't care for any rules or anything like that. You do whatever you want to do, right? Now, the West doesn't like to use this term hegemonster. They always use hegemony and hegemon and things like that. එතකොට කිසිම සාධ ධර්මයක් නැතුව කිසිම ethics or anything you don't have, you do anything. Just like what Mr. Trump is doing in what you call this Latin America. දැන් අද ටිකක් කතා කරන්න යන්නේ මේ හින්දු ආගම ගැන. අපි දැන් මමයි නලින් සිල්ලා මහත්තයා හැමදාම කිව්වේ ඇත්ත වශයෙන්ම මම නලින් සිල්ලා මහත්තයාගේ අදහස කියන්නේ හින්දු ආගම බුද්ධ ආගමට පස්සේ එන්නේ කියලා. වේදයේ අවුරුදු 5000 පරණයි. එතකොට හින්දු ආගමේ බිලි පූජා තියෙනවනේ. ඉතින් හින්දු ආගම කොහොමද ඒක කොහොමද අවිහිංසාවාදී වෙන්නේ? සත්තු මරනවා නම් අපේ රටේ තිබ්බන්නේ ඔය මුන්නේස්තර මේ සත්තු බිලි පූජා කරා. හරිද? මේක මං ඉස්සර ගිහපේ. ඒතකොට අපේ රටේ දුටුගැමුණු රජුරෝ තමයි ඔක ගිහිල්ලා බලන්නේ නැත්තේ. දැන් අපි බෞද්ධ පන්සල් වල බිලි පූජා තියන්නේ නැහැ නේ. බෞද්ධ පන්සල් වල මහාඳුරන්ගේ මේ උපන්දින සාදර බිලි පූජා. ඒ තාය එකක් කියන්න ඕනේ. දැන් අපි ගත්තොත් බුද්ධ ගායව. බුද්ධ ගායව කාගේ යටතේද තියෙන්නේ? හින්දු කට්ටියට. ඒක ඉතින් අපේ බුදුන දැනත් බෞද්ධයන්ට නෑ. ඒක දැන් තියෙන්නේත් මෙහෙමයි. ඒකේ තියෙන්නේ ඒකේ බෝඩ් එකක් තියෙන්නේ. මණ්ඩලය. ඒකේ 4 හින්දු 4 දෙනයි බෞද්ධ 4 දෙනයි. තව ඉන්නවා මැජිස්ට්‍රේට්. බිහාර් එකේ චීෆ් මැජිස්ට්‍රේට් ඉන්නවා. ඉස්සර තිබ්බේ ඒකේ නීතිය තිබ්බේ එයා හින්දු වෙන්න ඕනේ. ඒක දැන් හින්දු වෙන්න අවශ්‍ය නෑ. ඒකට බුද්ධ ගායාවත් අල්ලන් ඉන්නේ හින්දු කට්ටිය. ඒ නිසා දැන් අපි දන්නවා අපේ අර තිස්ස විහාරයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙන්නේ ඔය ටිකම තමයි. හොඳේ. ඉතින් අනගාരിക ධර්මපාලතුමා විශාල වශයෙන් සටන් කළා තමයි මේ ගත්තේ. ගත්තට ඒක අපිට දුන්නේ බ්‍රිතාන්‍යයෙන් ඉන්නකොට ඒක දුන්නේ. මේ ඉන්දියානු කට්ටිය මේක පාලනය කරනකොට එහෙමනම් අපිට කවදාවත් ඕක හම්බෙන්නේ නැහැ. හම්බෙලාට ඒක හම්බෙලා නැහැ. හොඳේ. දැන් බ්‍රිතාන්‍යයන් කට්ටිය නඩු තීන්දුව දෙනකොට මේ මිනිස්සු දෙන්නේ තීන්දුවේ තියෙන්නේ උඩ තියෙන වෙන එක. ඇතුලේ තියෙන්නේ වෙන එක. ඒක අර කොලොනියලිසම් තමයි. ඒ නිසා ඒකේ තියෙන්නේ වෙන එකක්. හොඳේ. කොටෙම කියතොත් බෞද්ධයන්ට මේ බුද්ධ ගා ඉති නෑ තාම. හොඳේ. It is ruled by a board which has nine persons, 4 and 4 plus 1. The magistrate has the deciding vote, right? So, but these things have to be very careful because you can go to jail for 20 years if somebody is promoting violence. So, අපි හින්දු ආගම බුද්ධාගමට පස්සේ ආව කියන්නේ හොඳම උදාහරණයක් තමයි බිලි පූජා තියෙන එක. දෙවෙනි එක තමයි බුද්ධ ගායව තාම බෞද්ධයන්ට අයිති නෑ. ඒක අයිති වෙන්නේ ඒක ඉතින් I criticize colonization, but we got that, at least we got these 4 Buddhists in the board because of the British. The British මිනිස්සුගේ නඩුව ඇවිල්ලා වෙනස්. ඒක අර කොලොනියලිසම් එක්ක යන එකක් තියෙනවා. නඩුවක් ඒක කියවලා බලන්න 3-4 පාරක් කියවලා බලුවම මේක උඩ තියෙන එක නෙවෙයි යට තියෙන වෙන එකයි. That's a part of colonization. අපිට මේ බුද්ධ ගායාවේ යම්කිසි බලයක් ලැබුණේ බ්‍රිතාන්‍යයන් හිටපු නිසා. නැත්නම් ඔක හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මම ආචාර්ය නලින් සිල්ලා කියපු එකයි නැවත තාවුරු වීමක් තමයි ඔය තියෙන්නේ. Even we don't control බුද්ධ ගායා. ඊට පස්සේ ඔය කතා කරන්නේ නැහැ. හින්දු ආගම බුද්ධ ආගමට පස්සේ ආවේ. හොඳේ. ඒකේ අර මුස්ලිම් කට්ටියලා ආක්‍රමණය කරාට පස්සේ ඒකට තව එකක් තියෙනවා කියන්නේ මේ ඇල්ජිබ්‍රා ඇල්ගොරිතම් ඒවා ඇවිල්ලා මුස්ලිම් කට්ටියගේ ඒගොල්ලන්ගේ දැනුම් පද්ධතිය ඒකක් තියෙන. ඒ කියන්නේ එක වෙලාවකදී
මේ යුරෝපයා වඩා කේජස්. එතකොට මුස්ලිම් කට්ටිය තමයි අර ඒ කියන්නේ ඔය ග්‍රීසියේ සහ ඇතන්ස් අරේ තිබ්බේ දැනුම් පද්ධතිය ඇල්ල ඒගොල්ලෝ තමයි මුස්ලිම් කට්ටිය තමයි දැනුම් පද්ධතිය ඉස්සරහට ගෙනාවේ. හොඳේ. ඒක ගෝල්ඩන් ඒජ් ඔෆ් ඉස්ලාම්. ඉතින් අපි මේ ඉස්ලාම් ආගම ගැන මේ බලන හැටි පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ඒගොල්ලෝ ටිකක් ප්‍රචණ්ඩත්වයට බර වුණාට ඒක එහෙමම නෑ. හොඳේ ඒගොල්ලන්ගේ පොඩි දැනුම් පද්ධතිය. නව් මම ආයි කතා කරනවා මේක ගැන හෙජමොන්ස්ට්‍රිසම් ගැන. හොඳේ. දැන් ලෝකේ තියෙන අවුරුදු 500ක හෙජමොන්ස්ට්‍රිසම් එකක් තියෙනවා. ඒක දැන් බටහිර රටවල් තක්බීර් වෙලා ඉන්නේ. මොකද ඒක චීනෙට යනවා. චීනෙට යන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා සුද්ධ කොහොමත් කැමති නැහැ. ඒ නිසා චීනෙට විරුද්ධව එක එක බොරු කතා ආරම්භය කරනවා. හොඳේ. ඒවා චීනේ නැහැ. ඔය කියන මහා විශාල ඩෙමොක්‍රසි හරිනේ. දැන් යුරෝපයේ මහා දරුණු එකක් වුණා ඊයේ පෙරේදා. යුරෝපයේ හිටපු හමුදා නිලධාරියෙක්. එතුමාගේ නම අවශ්‍ය නැහැ. එතුමා මේ යුක්‍රේන් යුද්ධය ගැන බටහිර රටවල් තියෙන දැනුම් පද්ධතියම අරගෙන කියලා තියෙනවා මේක අපි යුද්ධේ පරිදි. එතුමාව තාහනම් කරලා තියෙනවා දැන්. හරි. He have been censored. So there is severe censorship. හරි. ඒකේ මේ censorship තියෙනවා බටහිර රටවලයි ඇමරිකාවේ තියෙනවා. හොඳේ. ඒ කියන්නේ අර පරදිනකොට ඒක censorship එක එනවා. එහෙම තමයි ඒකේ හැටි. If you are very confident, ඒව censorship පරමේ දාන්නේ censorship දාන්නේ පාලනය කරන්න බැරි කියන. එතකොට චීන මිනිසුන්ට බලය යන එකට සුද්ධෝ සහ සුද්ධියෝ තක්බීර් වෙලා ඉන්නේ. උන්ට ඒක ඒ මිනිසුන්ට ඒක පිළිගන්න බෑ. ඒ කියන්නේ now after 500 years of hegemonianism ඒක චීනටයි යම්කිසි ප්‍රමාණයකට රුසියාවට යනවා. ඉතින් මේක මේ සුද්ධ හරි මේ විශාල බොරු සුදු මහත්තුරු හරි සුදු තුමා ඕන එකක් කියන්නේ. ඒ මිනිස්සු ඉන්නේ තක්බීර් වෙලා ඉන්නේ. ඒ නිසා චීනට විරුද්ධ විශාල වශයෙන් මේ බොරු මඩ ප්‍රචාරය කරනවා. හොඳේ. චීනේ මම කියන්නේ එහෙම මහා විශාල ඩෙමොක්‍රසියක් තියෙනවා. බටහිර රටවල මොනාරි කරොත් ඒක විශේෂයෙන්ම යුක්‍රේන් යුද්ධයට විරුද්ධව විශේෂයෙන්ම යුරෝපයේ යුක්‍රේන් යුද්ධයට විරුද්ධව කතා කරොත් එimhe ගෙලින්ම සෙන්සර්ෂිප් තමයි එන්නේ. හොඳේද? එතකොට ඉම්රාන් ખાન හිරේ දාලා තියෙනවා. අවුරුදු 18ද නඩු දාලා තියෙනවා. ඉම්රාන් ખાන් හිරේ දාන්න ප්‍රධානම දේ තමයි ඇමරිකාට විරුද්ධව කතා කරා. එතකොට ඔය බංග්ලාදේශෙත් ඒ වගේ තෙල්ලක් තමයි යන්නේ. හොඳේ. එතකොට දැන් ඇමරිකාවේ බලය බිඳිලා තියෙන්නේ. ඒ ඇමරිකාව දුවන්නේ ජයවර්ධන මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කට්ටිය ඉන්න කයින් තමයි ඇමරිකාව දුවන්නේ. හරි. දැන් මොකද්ද ඇමරිකාව ඇමරිකාව ගාසා තීරයට මොකක්ද කියලා තියෙන්නේ? ගාසා තීරයට මුස්ලිම් හමුදාවක් එවන්න හදනවා පලස්තීන් කාර්යව මර්ධනය කිරීමට. එතකොට ඒක කොලොනයිසේෂන් තමයි. ඒකත් අර හෙජමොන්ස්ට්‍රිසම් එක කෑල්ලක් තමයි. ඕකට ඉම්රාන් ખાන් විරුද්ධ වුණා. ඉම්රාන් ખાන් විරුද්ධ වුණාම මේ මනුස්සයාට විරුද්ධව නඩු දාලා අරෝමේ පාකිස්තානයේ කොහොමද තිබ්බේ හමුදාව තමයි පාලනය කරේ. ඒගොල්ලන්ට තමයි බලය තියෙන්නේ. දැන් තායිලන්තෙත් තියෙන වෙනත් එක. තායිලන්තෙත් ඔය කියන ඩෙමොක්‍රසියක්ම නැහැ. ඒක රටවල ඩෙමොක්‍රසි. ඒකේ අර රජුරවන්ට යම් කිසි බලයක් තියෙනවා. උදේ. ඒතකොට මියන්මාරෙත් එහෙමයි තියෙන්නේ. ඒත් පාර්ලිමේන්තු ආරේ තිබ්බට ඒ කියන්නේ අපි බටහිර මොඩල් එක නෙමෙයි තියෙන්නේ. මං කියන්නේ ඒක හොඳ නැද්ද නෙමෙයි. ඒ මොඩල් එක නෙමෙයි තියෙන්නේ. ඉතින් දැන් අද මේ වීඩියෝ එක ගොඩක් සිංහලෙන් කරේ. ඒක යම් කිසි හේතුවක් නිසා කරේ. එතකොට අපි කතා කරා ඉම්රාන් ખાන් ගැන. අපි කතා කරා හෙජමොන්ස්ට්‍රිසම්. හරිද? හෙජමොන්ස්ටර් කියන වචනේ බටරට පාවිච්චි කරන්නේ නැහැ. උන්ට ඒක දිරවන්නේ. උන්ට කටුවනිනවා වගේ. ඒක ඉතින් කරන් දෙයක් නැහැ. ඒක some people have accepted that word. So I have created some words
vocabulary එකට, that's my contribution, right? So I talked about the Palestinians, I talked what happened to Pakistan, right? Then why the West is so anti-Chinese? Because they don't want Chinese to, they don't want like the white man to rule the world. White man or a person who is not white to rule the world. So මේකේ මම ගොඩක් සිංහලෙන් කරපු හින්දා ඒ පරණේවා වගේම තමයි සමහරව කියලා තින්නේ. So there could be a severe war. ඒ කියන්නේ අවුරුදු 500ක් සුද්ධ සහ සුද්ධියෝ. දැන් වික්ටෝරියා රජෙන කියන්නේ සුද්ධියෙක්නේ, සුද්දෙක් නෙමෙයි උදේ. එතුමිය අවුරුදු ගාණක් පාලනය කරනවා මේක. එතකොට ඒ සුද්දන්ගේ ආධිපත්‍යයේ මගේ මම බලන හැටියට වික්ටෝරියා රජින තමයි ඒකේ මේ සංකේතය සිම්බල් එක එකයි. එතකොට මේ මුස්ලිම් මිනිස්සුන්ගේ එහෙම නැත්නම් ඉස්ලාම් වල for creation of knowledge ඒක ගොඩක් හංගලා තියෙනවා උදේ. දැනුම සැදීමේ දැනුම ඒ කියන්නේ ග්‍රීසියෙන් වගේ දැනුම ගෙනල්ලා මෙහාට ගේන්නේ ඉස්ලාම් කට්ටිය තමයි. ඒක පෙන්වන්නේ නැහැ. මේ මුස්ලිම් කට්ටිය පෙන්වන්නේ ත්‍ස්ත්‍ය හැටියට තමයි. ඒකත් හරි වැදගත්. Contribution of the Muslims for knowledge creation is also very important.